Bolong tutret mahangi awan alnet pelli Rida kandamai adat yavunge apatenga balan kadapat toduriye. Hello guys, කොහමද? අපි අද ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේ. පූජා නගරේ අපේ චමතලගේ ගමේ යන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ මහවිරච්චියේ. අපි දැන් මේ ට්‍රේන් එකෙන් ඇවිල්ලා බැහැලා අනුරාධපුර ස්ටේෂන් එකේ ඉඳන් තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගන්නෙ. මේ අපි බලමු ඉතින් මේ අනුරාධපුරේ මොකද වෙන්නේ කියලා. එහෙනම් කට්ටිය සෙට් වෙලා ඉන්න සුපිරි ආතල්ලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්නේ සෙනාලයා. සෙනාල් පුන්සිත් තිලකරත්න මට මතකයි ඉදි හරින. හරිනේ. හරි. එතකොට මූ චමත්. මුන්ගේ ගමේ තමයි අපි යන්නේ. අපිට කොහොම සලකයිද කියලා අපි දන්නේ නැහැ. අපි හිතන හොඳට සලකයි කියලා. නේ බා. එහෙම සලකන්නේ. ඒ සලකන්නේ නැතු ඉන්න බෑ බා. මේ සලකන්නේ නැතුව ඉන්න ගන්න. ඒ උඹලා ගිහිල්ලා තියෙනවා උඹට ඉන්න පුළුවන් නම් ඉඳහන් නැත්තන් නෑ. එහෙමයි. මූ කොහමද දැන් අපිව ගමේ ගිනිහිල්ලා මේ උඹලා ගමේ යන්නේ කො ගමේ විදිහට ඉන්නද? නැත් ඔය එවිදි ගමේ ගමේ කෑම සැප නෑ සැප ඕනේ අපිට ආගන්තුක සත්කාර මෙහෙම අපි ගමේ සැප කියලා මීන් කරන්නේ මඤ්ඤොක්ක කෑල්ලක් ඌරු මස් ටිකක් අපි අර එහෙම රක්සරි කියන්නේ ගමේ දෙන්න මූ ගියානේ අතින් මම ගියා උඹලගේ ලැජ්ජා මූ ගියා අපි දැන් මේ ස්ටේෂන් එකේ එළියට යනකම් ඉන්නේ බලමු එළියට ගිහින් මොකක්ද තාත්තේ කියලා. කිසිම ප්ලෑන් නැහැ කොහොමද ගමට යන්නේ කියලා. නේ චම. පයි තමයි. ගමේ අනුරාධපුරේ ඉඳන් ගම යන එක චමත් තමයි ප්ලෑන් කරේ. ඔව් චමත් තමයි ප්ලෑන් කරේ. අපි ප්ලෑන් කරේ අනුරාධපුරට එන එක විතර. අනුරාධපුරට එන එක. එන එකයි යන එක. යන එකට මූ නැහැ අපි දෙන්න විතරයි. උඹත් නැහැ මං විතරයි. චමතල ගමේ අවමත් දාන ගමන් ඉන්නේ. අපි ඊට දාලා චමතල ගමනේ. ගමට කියන්නේ මහවිලච්චි. කොහමරි දැන් මේ අනුරාධපුරයට කියන්නේ 9 මාර වෙනකොට 9 මාර වෙනකොට ගිහිල්ලා කාලා බඩු අරන් අනම්මනම් කරලා ඊට 10 මාර 11 මාර 11 මාර. ආ නෑ. නැහැ ඉතර යන්නේ නැද්ද 11 ගියමු. 11 50 ගන්නවා. I want to balance the other again. Dola hai. Dola hai. इधर बस से कितने कर रहा था पूरी? इधर अच्छी बस से की. इल्ला बस सा एक ही हाथ से बस से फोटा फोटा हिडिया इधर बस से मैंने बस से कर रहे हैं. बड़े बड़े सीन देखो ना. अरे मैं कल्ला एक ही हाथ लीड इधर मैं इल्ला बस से मुल्ले का मैं नहीं इधर बैग टिक डाला. अभी इधर क्या ना का मांगी ने महावीर अच्छी है वो. අය වතරින් පිටුවරු කරලා ඉන්නේ දැන් අන්නේ අය වතරින් ඇසෙන ගමේ යන්නේ අපි දන්නේ නැහැ ගම වෙන්න ඔව් ඌ එවනට අය වතරින් ඉන්නේ මේ එක වතරින් දැන් ගමට ඇවිල්ලා මුට අත්තට්ටේ වැද ගන්න බෑලා අත්තට්ටේ ගොප්පයා බලන්න ජපාන් ජබර සීන් එකේ බෑක් ස්ටෝරි මොකක්ද ජපාන් නු බෝම්බ දානකොට දවස්වල හරි මොකක් හරි සීන් ටිකක් තියෙන දවස්වල මේ ඇවිල්ලා චොපර් බානවා හරිද චොපර් බානවා හරි හෙලිකොප්ටර් හරි මොකක් හරි ඇවිල්ලා බානවා එතකොට මේ ඒක නවත්තන්න ලංකාවේ මිනිස්සු මේ වැව්වල ජපාන් ජබර මේ එතකොට මේ ලංකාවට එන කොහෙන්ද ලංකාවට කොහෙන් ආවද මන් දන්නේ ජපානයේ බෑක් ස්ටෝරිය ජපානින් ඉන්නේ නැත්තේ හරිද? ඔව්. මේ ජපානින් ආව එක නෙමෙයි මං හිතන්නේ ජපානයේ බෝම්බ දාද්දී ඕක දාපු ඉන්න මං හිතන්නේ ජපාන් ජබර කියන්නේ. මේ කොහොමරි මේ මං කිය ලංකාවේ ව්‍යාප්ත වෙච්ච ඉතින් මං කිය. මේ කොහොමරි වැව්වල මේ ජපාන් ජබර මෙයා ව්‍යාප්ත කරලා. එතකොට උඩින් එද්දී හෙලිකොප්ටර් වල එනේ උන්ට පේන්නේ
එකක් වගේ. උන් ඇවිල්ලා බාන එතකොට කෙලිම වෙවි. ඔන්න ඔය සීන් එකට තමයි ජපන් ජපර වල තියෙන්නේ මේ තාම තියෙනවා වැව්වල. ජපන්. වැව්වලයි ජලාශවලයි හැම එකේ. බෝවේ. ඉස්සෙල්ලා ඔයදී මහා ඊට පස්සේ ඔය අනිත් වලට පාව මේ ඇලේ. ඒක තමයි. ඔය සීන් එකට තමයි මේ මම දන්න තරමින් ජපන් ජපර මේ බෝවෙලා. මං හිතන්නේ අද ජපානු බෝම්බ දාන්න සීන් වල දවස්වල මොකක් හරි වෙච්ච එකක් තමයි. LDT කාර්ය සීන් එක නෑ නෙමෙයි. අයියා මාර්ගය ගොඩ දානවා. මං ගැනද කියන්නේ? මහාජා ප්‍රොෆෙසර් ඉන්නේ ඔය පියදී තාම නෑ කරේ. ජපාන තාම fake PhD එකක් නැහැ. තාම fake PhD එකක් තියෙනවා. අර වගේ කවුද? සයිටම් එකක්. ඔය දින්නේ මේ පැත්තේ වතුර මෙහෙම ගන්න නැත්නම් දෙන්න. මේ පැත්තේ ඒතකොට වතුර කීයද ලීටරේ රුපියලයිද? ගානක් ෆිල්ටර් කරලා දෙන්නේ. ෆිල්ටර් කරලා ඔක්කොම කරලා දෙන්නේ ගණන් නෑ. අපේ පැත්තේ වතුර බෝතල කීයද බලන්න. ඒකනේ. ඔව් 570 මිලිලීටර 500. ඒක ලීටරයක් රුපියලක් කියන්නේ ලීටර් 100ක් ගෙනවොත් රුපියල් 100යි. ඒත් ඉතින් වතුර වලට වියදමක් කරනවා. ඒත් ඉතින් අවුලක් නැහැ නේ. වලට වියදමක් නොකර ඉන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද? නෑ එහෙම නෙමෙයි කියන්නේ. අපි වියදමක් කරනවා. අපිත් දැන් ඒ කියන්නේ මෝටර් කරලා හරි ගන්නවා කියන්නේ. එතෙන් තරම් පිලක් යනවා. මෝටර් කරලා තරයින පොඩ්ඩ වෙනමක් තියෙනවා. මේක වෙනස්. ඉඳගන්න පුටුවේ කැටයමක් කපලා දෙන්න. අපි දැන් නාන්න යන්න හදන්නේ. නේ සිනා. අපි දැන් නාන්න යන්නේ. ඔව් මේ තනි දොඩම් ගහ. පැලයක් වගේ ඉන්න. පැලයක් වගේ ඉඳලා යන්න තිබ්බන වටේ. හරි නැත්තම් ගෙඩියක් කියලා යන්න ඕනේ ගිහලා ඇට පැල කරගන්න. ඔය දැන් ගෙඩි ටිකක් බා. මේ තියෙන්නේ. අපේ කලින් ගත් තිබ්බ ඒක මැරලා ගියා බා. මේ හරි ටිකක් තියෙනවා. ඈ? තොරණත්. ඈ? ඈ? ඇසල? අපේ ශාස්ත්‍රමත් ආමේ ගුරුපියාණන් වහන්සේ දෙසූ බඩපද අනුව අහස්කුස විචාරණා ආලෝක කදම්බ කුරුමෙන් පායන පුසනබෙන් අපේ ගෞරවයට ආරාධනා කරනවා වාර්ෂික ප්‍රාර්ථනා ලබන ක්‍රීඩා රැගෙනීමේ කටයුතු සිදු කරන්නේ ඒ කි සම්බන්ධයක් නැහැ බයි කිනේකට. අයුගේ පණීඩේහනේ මන්න අරෝදියා උඩ මෙහෙන් ඉන්ට්‍රෝ එක ගන්නවා ඉවර වෙන්නේ මෙහෙන් ආදි පණිවිඩේ යන්නේ මන්නාර වෙ. උණ්ඩ තේරෙන්නේ නැහැ අම්මෝ යකෝ. ඒකෙදි කීනේ කිලිකට සම්බන්ධයි. මොකක් කොඩි ගහ රැගෙන යම කියන්නේ? අපි කල්පනා කරේ පණීඩේ නැති අර මන්න අරෝදියා මේ දැන් සති දෙකක් විතර ඉඳන් මට පොඩි ගහලා එපා වුණා. ඉන්න මෙතන අතන්ට දිග එන මේ අයියනේ මේ ගාමිණේ ගොඩලා පොලිමානේ හිමෙක. ඕ යකේ බටේකට ගහ මෙයා කරලා තියෙන්නේ මේ යකඩ රවුම් හදලා ලොකු මේ හරි අර හරියට නිකන් ඒක පුරවලා පොඩි වෙලා දිනවා. ඒක ඊට පස්සේ ඒ ටික ගහ පොඩි වෙලා කොහෙන්ද ලරන්නේ? අන්නරේ
දෙය අද දාලා යන්නේ. ඒක අර පළවෙනි රත්තේ ඔය ගියේ. පෙරහැර. නෑ එහෙම දෙයක් කොටි බුද්ධාගමේ නෑ. හාමුදුරන් කියපුවාම හාමුදුරුවෝ කියන්නේ මේ අර ගමේ සමගිය ඒකට ඒකට අපි දැන් නාන්න යන්නේ චමත රැකිවල් පල්ලෙහාට. ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා නානද. අපිට වැවෙන්න නාන්න එපා කිව්වා වතුර වැඩි ගියේ. ඕක පාරවල් ටික බා. ඇරලා යත හැකි. අලි එහෙම පණීද කියලා ෂුවර් නැහැ. පස්සේ ගෙන සපා කන්නේ හිතමු මේ පේරනේ කිලෝ පේර අය අසමෝද නෑ අසමෝදයන් කාල හැබැයි සමහරට පොඩි කාලේ කාවලා ඇති මතක ඇති කාලේ කාලේ කොළ නම් කනවා මුකුණු වෙන්න අනම්මනම් තමයි කන්නේ හරියන්නේ මෙන්න මෙතනයි නාන්න යන්නේ මාළුත් කොටනවා බා ඒකට වගේ මාළු කොටයි පිස්තර පිටින් එරවි නම්ලේ කිඹුල් තර පිටි කරන්නේ මට හිතාගෙන අවදානින් දබා තනිය එහෙම ඉන්න අන්න තනිය පැන්න තනිය නම් කවන්නේ කිඹුලාව දැන් මේ කී ඔය මාන්දා පොතුරත් එක්කම ළඟින් මේ ඔක්කොම යන්නේ අර වැවෙන් එන වතුරනේ ඔය වැවෙන් යන වතුර සදා කරනවට පොඩි කරනවා සදා කරන ඒ වැවේ තිබිලා ඒන වතුර පාර ඔහොම කියලා ගාව පල්ලෑ දිනවා මොකද තව මොකක්ද කුඹුරකට මූත් බොරු කියන අපිත් අහන්නේ නෑ නෑ අර කවද මේ කොකාස් ජැක්ෂන් දැක්කදී වගේ නෑ එහෙම තියෙනවා ඉහළ කළු ගම් ගෝනියෙන් වලාලා නෑ පඩාගෙන එන්න පණ්ඩා කියලා අයියර මොකද කළු ගම් මොකක් හෙන බොරුවක් කළු ගඟදී නෑ නෑ එක එපිසෝඩ් එකක් තියෙන හෙන බොරුවක් කියලා තියෙනවා යාර ඒක සමයකෝ ගැව්වේ අලිය ඉතර බොරු කියප එක ඒක දුම් ඉමු ඩිස්ක්‍රිප්ට් එකේ නුන් කියවන්නේ තුන් ඒත් යකෝ ඉතින් හැබැයි උට මොලයක් තියෙනවා දැනුම ඒක සෑහෙන්න මේ දන්නවා ඉතිහාසය දන්නවා එමේ කි ස්ක්‍රිප්ට් කියලා බොරු කියන්න ඕනේ හැබැයි පොඩ්ඩක් හොයලා බලලා කියන්න බෑ උගේ මෙත නමනේ චාටර් එක නිදි ස්ක්‍රිප්ට් එක කියවුවා කියලා වැඩක් නෑ ලු ගාන හම්බුනා මොනවද බයි පුරු කියලා උගේ නමම ඉවරයි දැන් ඉතින් ඉවර වෙන්න උත් නෑනේ ඒක කියලා මහා කාලේ ගියේ නෑනේ අලියගේ කළු ගම් කොමලිය කියලා පටන් ගන්න මේ සාහිත්‍ය තමයි තනිය අලියද මේ තනිය රමට දෙන්න දුන්න එපා ඕක යන්න කලින් පාගල කියලා පාගට ඊ දිනේ ගොඩේ කොට යට ආලියා දන්නේ නැහැ ආවේ යා කපෑ කියලා ඒකටද කොයි ඒ හොඳ විහිළුවක් වුණොත් ඉතින් ඒකට අර යා තරංග කියවද දන්නේ ජල තරංග ඕක ගැට අර බිදුරට ගියා නැත්නම් ගෙට පයිද ඌ අරගෙද ආරක්ෂාවක් කම ගෙවලට පයින් එපා උන් ඇතුළේ උන්නේ උන්ටරි බය එහෙනම් නැන්දලා ගෙදරට උඩු එහෙමයි හැමෝම කරන්නේ අලියාම අලියා එන පැත්තට නෙමෙයි අනිත් පැත්තට දුවන අපි අලියා එන පැත්තට දුවන එතකොට ලේසි ගහනවා මට බය නැහැ කියලා හැබැයි ඌ කන්ෆියුස් වෙන්නත් පුළුවන් ඌ කන්ෆියුස් වෙලා ඌ දුවන්න පුළුවන් මොකද ඌ පාස් කරද්ද ඌ වට ගන්න මං හියා මේ පැත්තට ඌ මම පාස් කරන්නේ ඌ වට ගන්න වගේ ඌ දුවනවා ඇසිරාඩ ඔය අලියා දුප්පන්නත් අපි දිව්වම තව පුළුවන් එක්කෝ එක තැන ඉන්නවා එක තැන ඉඳන් කෑ ගහන්න ඕන පුළුවන් ඌ බය කර අලන්තරකයි ඒක කියලාත් හරි චානි උඹ මේ ඇතුළේ තියෙන දේ හොයාගන්නකෝ
මල්ලා නෑ බා පොලිසිය ඔබ හිටියා අපේ ඇමරිකාවට අපි ඕල්ල දුඩු වෙයිද චෙක් පොයින්ට් උඹලා පව් කරන් ඉබේ අපි උඹලා දන්නව නැති පාරවල් දෙන පාරවල් හතේ යනවා යයි එහෙනම් එච්චරික් වටාරට මේක ඇමරිකාවේ 199 ගහලා එන්න පැතුවක් විතර අපි කොළඹ විතර යද්දී උනා ගීලා අනුරාධපුර ඉස්සරහා එකක් තියෙනවා අරුණ නම් කිසි කරුණ දීලා දෙවිලෙන් තියෙනවා අයියකෝ අර මර්ඩර් එකක් ගහලා අරකි රටක් පැල්ලින් මාස ගානකින් නෙව්වේ සෙව්වද දෙවනි දවස අනුරාධපුරේ අපි දැයියේ මහවිදච්චියේ හිටියේ චමත්ලෑ ගමේ මේ නාල කළා පොඩි ආදල්ලක් අරගෙන දැන් අද උදේ පාන්දරේම අපි මේ අනුරාධපුරේට ඇවිල්ලා ඉන්නේ මේ අනුරාධපුරේ අපි උඩමළුවට පොඩ්ඩක් ගිහිල්ලා ඊට පස්සේ රුවන්වැලි සෑයටත් ගිහිල්ලා එහෙමම යනවා ගෙදර 3:50ට යන්න තියෙන ට්‍රේන් එක අපි බුක් කරලා තියෙන්නේ අපි දැන් මේ මොකද්ද පොකුණු 3 මේ හන්දියගාවින් බැහැලා මේ උඩමළුවට යනකමන් ඉන්නේ පයින් මේ උඩමළුවෙන් අපිට වීඩියෝ කරන්න දෙයිද කියලා ෂුවර් නෑ පුළුවන් වුණොත් මම ක්ලිප් එකක් කරන් දාගන්නම් මේ වීඩියෝ නම් කොහොම වෙයිද දන්නේ නෑ මට කැමරාව ගෙනියන්න දෙයිද දන්නේ නෑ ඇතුළට මුළුන් තරම් try කරනවා ඔයගොල්ලන්ට වීඩියෝ ක්ලිප් එකක් කරන් දෙන්න මේ බලමු දැන් මේ අනුරාධපුරේ රුවන්වැලි සෑයයි ශ්‍රී මහා බෝධියයි වැඳලා ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ මේ ස්පෙෂල් ට්‍රේන් එකක් දාලා තියෙනවා අද නෙමෙයි ඊයේ වෙසක් පොයේ හින්දා අද කොළඹ යන කට්ටියට. අපි දැන් මේ ට්‍රේන් එකෙන් මේ කොළඹ යන්න කියලා තමයි හදන්නේ. අපේ ට්‍රිප් එක ඉවරයි මෙතනින්. මේ තවත් මේ වගේ ලොග් එකකින් හම්බෙමු වෙනවා. එහෙනම් ජය වේවා. අද අපි අනුරාධපුරේ අපි අද අනුරාධපුරේ ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ දෙන්න මාතෘක ට්‍රැවල් කරන්නේ. හරි ඕවා දාන්න ඔකල වෙද්දා